යසෝදරා දුප්පත් කුලේ ඉපදුණා. වැඩකාර දියාදුන කෙල්ලන්ගේ අතරින්. ඒතකොට ඒ ගමේ ගෑන් ළමයි වතුර අදිනවා. සිතු මෙතුරු වලට රජ මෙතුරු වලට බොලේ කාලයක් ගියා. මෙන්න මේ කෙල්ලන්ගේ බබාලාම පිනවා. තාත්තලා ඈත් එක්ක වැඩ කරපු ගමේ හැම කෙල්ලෙක්ම චරිතේ නසා කරනවා. මෙයා තනි වැරෙනකල් නැත්නම් විවාහ වෙනකල් මෙයාගේ ජීවිතේ චරිතේ නසාගත්තේ නැහැ. මුළු ගමක්ම නොමග යද්දී තනියෙන් රැකිලා හිටියා. අන්න යසෝදර. ඔබ තමයි වෙනස. වරදට යොමු වෙන ලතුන් දහසක් මැද ඔබ කැමති නම් හොඳ ලඳක් වෙන්න. ඔබට තියෙන ශක්තිය ඔබගේ ජීවිතේට පවර් එක ගන්න යසෝදරාවට වන්දනා. ඇද බැරිට යද්දී පිටුවක් ඉනේ ඒ දුප්පත් මිනිස්සු කනක ඒකෙල්ල තමන්ගේ දවල් කෑම තියෙන පිටුවක්. පස්සේ බුදුරජාණන් වහන්සේ නමකට පිදුවා. ඒ පිනෙන් චරිතේ රැකගත්ත පින්බලයක රණ්ඩුවක් වගේ ඉපදුනා. එක පිටුවක් පින්බලයක රජවිසවක් වුණා. අත්හැරී කැපවීම පුංචි දෙයක් නාට විපාකයේ සුවිසල්.